Hi, welcome to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම වෙනදටත් වඩා හොඳින් සතුටින් ඇති කියලා. ඉතින් මම ඔන්න සති දෙකකට පස්සේ අලුත් ලස්සන vlog එකක් අරගෙන ආවා. ගිය සතියේ vlog එකක් දාන්න ඕනේ නැහැ. ඉතින් මේ සතියේ ඔන්න ඒ වුණාට අලුත් vlog එකක් අරගෙන ආවා. කොහොම හරි මේක ස්පෙෂල් vlog එකක්. ඒ කියන්නේ මම මේක ගොඩක් කලින් ඉඳන් එනකන් බලාගෙන හිටපු වෙඩින් එකට අදාළ vlog එකක්. ඒ තමයි මගේ හොඳම යාළුවෙක්ගේ වෙඩින් එක. ඉතින් ඒකට vlog එකක් කරේ නැත්නම් වැඩක් නැහැ. ඉතින් මේකට ඉස්සෙල්ලා අපි ඉතින් යාට bride to be එකක් දෙන්න ලෑස්ති වුණා. ඒ විදිය තමයි මම මේ පෙන්නන්නේ. ඉතින් bride to be එකක් කියන්නේ සර්ප්‍රයිස් එකක් නේ. ඉතින් ඉස්සර අපේ රටේ ওই වගේ දේවල් තිබුණ නැති වුණාට මං හිතන්නේ දැන් තියෙන හොඳ දෙයක් ඒක. සමහර විටනම් bride to be කියන්නේ ඕන නැති දෙයක් කියලා. හැබැයි අපි යාළුවෝ විදියට bride ඊට කලින් දවස් කිහිපයකට කලින් ඒ විදියට සර්ප්‍රයිස් කරලා යාට ඒ විදිය පාටි එකක් දෙන එක මං හිතන්නේ හරිම ලස්සන දෙයක්. ඉතින් මේක සර්ප්‍රයිස් එකක් විදියටනේ කරන්නේ. ඒ කියන්නේ එයා දන්නේ නැතුව තමයි අපි මේක කරන්නේ. ඉතින් එතකොට එයාව මෙතෙන්ට ගෙන්න ගන්න මාර්ගයක් හදා ගන්න ඕනේ. ඔය වගේ දේවල් ගොඩාක් ප්ලෑන් කරලානේ ගෑනු ළමයි මේ සර්ප්‍රයිස් එක කරන්නේ. ඉතින් ඇත්තට මේක අපි ගොඩාක් සතුටින් කරන දෙයක්. ඉතින් මේ මගේ මේ වෙඩින් එක තියෙන යාළුවා ඔයාලත් හැමෝම මම හිතන්නේ vlogs බලන කට්ටිය ටිකක් හරි දන්නවා. එයා මගේ vlogs වලත් ඉඳලා තියෙනවා. මගේ ෆැකල්ටි කාලේ ඉඳන් යාළුවෙක්. ඉතින් ෆස්ට් ඩේ ඉඳන්ම යාළුවෙක්. අපි එකට එකම රූම් එකේ තමයි ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් කාලවල හිටියේ. ඊට පස්සේ ඉතින් රූම්ස් වෙනස් වුණා. හැබැයි අපේ යාළුකම වෙනස් වුණේ නැහැ. ඉතින් ඇත්තටම අපේ සජිනීගේ තමයි මේ වෙඩින් එක. ඉතින් අපි අපේ ජීවිතේ ගොඩාක් ආදරය කරන යාළුවෝ ඉන්නවනේ. ඉතින් එහෙම කෙනෙක් තමයි මට එයා. ඉතින් මම මේ වගේ වෙඩින් එක හරි bride to be එක හරි මොන හරි ඔකේෂන් එක වීඩියෝ එකක් දැම්මම ඔයාලා අහනවානේ මේගොල්ලෝ ඔක්කොම ડોක්ටර්ස්ලාද එහෙම කියලා. ඉතින් ඔව් මේගොල්ලෝ ඔක්කොම ડોක්ටර්ස්ලා තමයි. ඉතින් අපේ බැච් එකේ කියන්නේ ඒකනේ. ඉතින් අපි ඔක්කොම එකම බැච් එකේ රාගම ෆැකල්ටි එකේ 29 වෙනි බැච් එකේ. ඉතින් මේ bride උයි groom උයි දෙන්නමත් අපේ බැච් එකේ තමයි. මේ විදියට bride to be එක ඉවරුණා. ඉතින් ඊට පස්සේ මේ වෙඩින් එකට යන දවස් ඉතින් මම ටක් ගාලා ක්වාටර්ස් එකට ඇවිල්ලා සාරිය ඇඳගත්තා. සාරිය නම් මම ඒ කාලේ ඉඳන්ම තනියෙන් තමයි ඇඳගන්නේ. ඉතින් සාරිය ලස්සනට ඇඳගන්න මට පුළුවන් කියලා මම හිතනවා. ඉතින් කොහොම හරි සාරිය ඇඳගෙන ඊට පස්සේ මම ගියා මේ සැලොන් එකට මේකප් එකටයි කොණ්ඩේ hair ස්ටයිල් එකට. ඉතින් මම හිතුවේ මේකට හයි පෝනි එකක් හරියයි කියලා ජුවලරිත් එක්ක. ඉතින් ඒක විදිහටම හරි ගියා මම හිතන්නේ.
ඉතින් මම මේ වගේ වෙඩින් එකට යද්දි කරන්නේ කලින් දවසේ ඔන් කෝල් කරලා ඊට පස්සේ එදා පාන්දර තමයි වෝඩ් එකකින් එන්නේ. කියන්නේ මගේ පැත්තේ මගේ මම බලන්නේ මේ දවස්වල කියුට් සයිඩ් එකයි ඊ රූම් එකයි HDU එකයි තමයි පීඩ් වෝඩ් එකේ. ඉතින් ඒ ටික ඔක්කොම බලලා උදේ රවුන්ඩ් එක දාලා බබාලට කොහොමද බලලා ඔක්කොම බලලා තමයි උදේ පාන්දර 6:00ට 7:00ට විතර වෝඩ් එකකින් එනවා. ඉතින් ඊට කලින් දවසේ අපේ කන්සල්ටන්ට් ගෙන් අපි අහලා බලනවා එදාට නිවාඩුවක් ගන්න පුළුවන්ද කියලා. එහෙම අහලා බලලා තමයි අපි මේ වගේ ඉතින් නිවාඩුවක් ගන්න. ඉතින් කොහොම හරි මේ දවසේ හොඳටම තොරතෝංචියක් නැතුව වහිනවා. හැබැයි මං කලින් වෙඩින් වලට යද්දිත් උදේ පාන්දර නම් වැස්ස. හැබැයි මේ දවසේ නම් අම්මෝ උදේ පාන්දර ඉඳන් දවල් වෙනකම් වහිනවා ඉවරයක් නැහැ. ඉතින් මේ වගේ අනෝරා වැසි මැද ඇවිල්ලා කොහොම හරි ඔන්න හොටෙල් එකට ආවා. ඉතින් මෙයාලගේ වෙඩින් එක තිබ්බේ හොටෙල් ග්‍රීන් කෝට් හෝමගම. ඉතින් ඒකට ආවට පස්සේ ඔන්න අපේ සෙට් එකේ කට්ටියව මට හම්බුණා. ඉතින් මේ වගේ වෙඩින් එකට ආවම තමයි අපේ බැච් එකේ ළමයි ගොඩ කාලෙකින් හම්බ වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම හරිම හොඳ අත්දැකීමක්. ඉතින් අපිට නැතන් ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ නේ යාළුවෝ ඔක්කොම එකට. ඉතින් මේ වගේ තැනකදී තමයි අපිට ගොඩක් වෙලාවට බැච් එකේ යාළුවෝ ටික හම්බ වෙන්නේ. ඉතින් ඔන්න ඒ විදියට මේ vlog එකත් ඉවර වෙනවා. ඉතින් අන්තිම වෙනකම් බලාගෙන හිටපු ඔයාලා හැමෝටම thank you very very much.
and many congratulations to a happy couple, Sajini and Tarinda. I hope you two stay happy forever and ever. ඉතින් තවත් අලුත් ලස්සන vlog එකක් අරගෙන මම ලබන සතියේ එනවා. ඊට කලින් මතක් කරන්න ඕනේ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මගේ vlogs බලනවා නම් මගේ vlogs වලට කැමති නම් අනිවාර්යෙන්ම subscribe button එක click කරන්න. ඉතින් මම ආයෙත් අලුත් ලස්සන vlog එකක් අරගෙන ලබන සතියේ එනකන් ඔයාලා හැමෝටම bye.